මම දැන් ඉන්නේ කොතලාවල නෝවා ෆිට්නස් එක. මම කියපු විදිහටම අරගෙන ආවා. කෙට්ටු වෙන ලේසිම ක්‍රමය නෙමෙයි නිවැරදි ක්‍රමය දැනගන්නේ කොහොමද කියලා. ඒක ගැන දැනගන්න ෆිට්නස් ප්‍රොෆෙෂනල් කෙනෙක් අද මාත් එක්ක ජොයින් වෙලා ඉන්නවා. අමිත් ඉරෝෂන්. thank you invitation එකට ආවට. හරි මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි fat loss නැත්නම් weight loss කරන්නේ කොහොමද? ඇත්තටම ෂාන් මෙහෙමයි. ඔතෙන්දී අපි weight loss කරනවා කියන්නේ fat loss කරනවා කියන්නේ එකක් නෙමෙයි. fat loss කරනවා කියන්නේ වෙන එකක්. weight loss කරනවා කියන්නේ weight loss වෙනවා කියන්නේ තව එකක්. එතකොට අපි අපේ මිනිස්සු ගොඩක් හිතාගෙන ඉන්නේ fat loss කරනවා කියන්නේ weight loss කරනවා කියන්නේ දෙකම එකක් කියලා. හැබැයි ඔතෙන්දී fat loss කරනවා කියන්නේ අපේ body එකේ store වෙලා තියෙන fat අපි අඩු කරන එකට. weight loss වෙනවා කියන්නේ අපේ body එකේ තියෙන වතුර level එක පොඩ්ඩක් අඩු වුණත් අපේ weight එක අඩු වෙලා පෙන්නන්නේ. දැන් අපි කියමු අපි උදේ weight එක බලද්දී අපේ කිලෝ 40යි කියලා. ඊට පස්සේ අපි ටිකක් හවස් වෙලා බලද්දී අපි වතුර බීලා කාලා කෑම කාලා ඉන්නකොට තව weight එක පොඩ්ඩක් වැඩි වෙලා පෙන්නන්නේ. ඒතකොට අපි washroom ගිහිල්ලා ආවට පස්සේ අපේ weight එක තව ටිකක් අඩු වෙලා තියෙනවා. ඒක දැන් අපි ඔක් ගත්තොත් එහෙනම් අපිට body weight එක හරියට බලන්න පුළුවන්. අපි දැන් රැට කෑම කාලා ඔක්කොම කරලා රැට නිදා ගන්නවා. නිදාගෙන උදේට නැගිටලා අපි washroom යන්න කලින් බලන weight එකයි අපි washroom ගිහිල්ලා ඇවිල්ලා බලන weight එක ගත්තාම මේ දෙක දෙකක්. එතකොට අපේ හරි body weight එක එන්නේ අපි washroom ගිහිල්ලා ආවට පස්සේ අපි බලන weight එකෙන් තමයි හරි weight එක එන්නේ. ඔක තමයි සීන් එක. එතකොට තමයි හරි weight එක එන්නේ. එතකොට අපි දැන් fat loss කරනවා නම් කරන්න ඕනේ calorie deficit එකට යන එක. කැලරි ඩෙෆිසිට් එකක් කියන්නේ මොකද්ද? calorie deficit එක කියන්නේ ෂාන් අපි burn කරන calories ගන්නට වැඩිය අඩු calories ගන්න යකට දාගන්න එක. ඒ කියන්නේ අපි කියමුකෝ අපි calories 2500ක් burn කරනවා කියලා. එතකොට අපි ඇඟට දාගන්න ඕනේ calories 2000යි. එතකොට අපි කියමුකෝ දැන් මනුස්සයෙක් 500ක deficiency එකක් calorie 500ක deficit එකක් තියෙනවා. කියන්නේ calorie හිඟයක් ඇති කරනවා අපේ body එකේ. එතකොට අපි මොකක් හරි workout එකක් හරි අපි මොකක් හරි cardio හරි මොන හරි කරද්දී එතකොට අපේ body එක run වෙන්න energy මදි වෙනවා. කියන්නේ deficit එක නිසා. එතකොට අපේ body fat එක energy වලට convert වෙලා body fat එකෙන් තමයි අපි ඒ කරන movement එක කරන්නේ. එතකොට ඒකෙන් අපේ body fat එක අඩු වෙනවා. ඕකට තමයි calorie deficit එකක් කියන්නේ. කියන්නේ අපි අපේ body එකේ calorie හිඟයක් ඇති කරන්න ඕනේ. එතකොට අපි අපේ body එකේ fat loss කරන්න ඕන අනිවාර්යයෙන්ම calorie deficit එකට යන්න ඕනේ. එතකොට අමිත් අපි කොහොමද දැනගන්නේ මිනිස්සෙක් දවසකට කැලරිස් කොච්චරක් බර්න් කරනවද කියලා? ත්‍රමෝෂාන් මෙහෙමයි. ඕකේ අපිට මිනිස්සෙක් හරියටම මෙච්චර කැලරිස් ප්‍රමාණයක් බර්න් කරනවා කියලා දවසට බර්න් කරනවා කියලා අපිට හරි ගාණක් කියන්න බෑ. අපි කියමුකෝ සාමාන්‍යයෙන් එක මිනිස්සෙක් ගන්නවා අපි ඒ මිනිස්සයා උදේ ඉඳන් රෑ වෙනකන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. එතකොට තව මිනිස්සෙක් අපි ගත්තොත් එයා ඔෆිස් එකක ඉඳගෙන වැඩ කරන්නේ වැඩි මහන්සි වෙන්නේ නැහැ. එතකොට අර මහන්සි වෙලා වැඩ කරන මිනිස්සයයි සාමාන්‍යයෙන් ඔෆිස් එකක ඉඳගෙන වැඩ කරන මිනිස්සයා බර්න් කරන කැලරි ප්‍රමාණය වෙනස්. එතකොට එක තැන ඉන්න මිනිස්සයාට වැඩිය ගොඩක් වැඩි කැලරි ප්‍රමාණයක් බර්න් කරනවා අර මහන්සි වෙලා වැඩ කරන කෙනා. එතකොට අපි නිකන් රෆ්ලි අපි ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සෙක් කැලරිස් 2000ක් 2500ක් වගේ දවසට බර්න් කරනවා. අනිත් එක උෂාන් එක එක මිනිස්සයාගේ බොඩි weight එක, height එක, ඒ දේවල් එක්කත් බර්න් වෙන කැලරිස් ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් නිදාගෙන ඉන්නකොටත් අපේ කැලරිස් බර්න් වෙනවා. නිදාගෙන ඉද්දිත් කැලරිස් බර්න් වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒ කියන්නේ ෂාන් මෙහෙමයි. අපි නිදාගෙන ඉද්දිත් අපේ බ්‍රේන් එක වැඩ කරනවා, අපේ heart එක වැඩ කරනවා, අපේ බොඩි එකේ තියෙන organs ඔක්කොම වැඩ කරනවා, අපි breathe කරනවා. එතකොට අපේ කැලරිස් බර්න් වෙනවා. සාමාන්‍යයෙන් අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් කිලෝ 70ක වගේ මිනිස්සෙක් නිදාගෙන ඉන්නකොට පැයකට කැලරිස් ග්‍රෑම් 50ක් 60ක් වගේ බර්න් කරනවා. ඒ කියන්නේ අපි පැය 8ක් නිදාගත්තොත් මිනිස්සෙක් කැලරිස් 500ක් 600ක් වගේ බර්න් කරලා අපි නිින්දෙදී අපි දන්නේ නැතුව අපි කැලරිස් 500ක් 600ක් එතනදී බර්න් කරලා ඒ ඇඟ ඇතුලේ තියෙන organs එක වැඩ කරන නිසා. ඒකයි. එතකොට දැන් අපේ බ්‍රේන් එකේ ඔක්කොම වැඩ කරනවානේ. ඒක නිසා කැලරිස් 500ක් 600ක් අපි පැය 8ක් නිදාගත්තොත් කිලෝ 70ක වගේ. මේක රෆ්ලි ගත්තොත් ඒ කියන්නේ අපිට හරියටම කියන්න බෑ මේ මෙච්චරක් බර්න් වෙනවා කියලා රෆ්ලි ගත්තොත් පැයක් නිදාගෙන හිටියොත් ඒ පැයට ග්‍රෑම් 50ක් 60ක් වගේ බර්න් වෙනවා. එතකොට දැන් ඔයාලට මට කියලා දෙන්න පුළුවන්ද කෙට්ටු වෙන්න තියෙන ලේසිම ක්‍රමය නෙමෙයි හරිම ක්‍රමය මොකක්ද කියලා? කෙට්ටු වෙන්න තියෙන හරිම ක්‍රමය උෂාන් කට පරිස්සම් කරගන්න එක. ඒක තමයි හරිම විදිය. අපි ඒ කියන්නේ කට පරිස්සම් කරගන්න එක අපි කැලරි ඩෙෆිසිට් එක යන එක තමයි අපිට තියෙන හරිම ක්‍රමය ෆැට් ලොස් කරන්න. නිවැරදිම ක්‍රමය. නිවැරදිම ක්‍රමය. එතකොට අපි කියමු අපි දැන් කොහේ හරි අපි ජිම් එකට ගිහිල්ලා වර්කවුට්ස් කරලා කැලරිස් 2000ක් විතර බර්න් කරනවා දවසට. ඊට පස්සේ අපි එළියට ගිහිල්ලා තව කැලරිස් 4000ක් විතර කෑම වලින් දාගන්නවා. එතකොට අපි අර ලොස් කරපු කැලරි අපි බර්න් කරපු කැලරිස් එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද අපි වැඩිපුර කැලරිස් ටිකක් ඇඟට දාගෙන. ඒකේ වෙන්නේ තව බල්ක් වෙන එක පොඩි එක. ඔය ගොඩක් අය ජිම් එකට ගිහිල්ලා කරන්නේ
ජිම් එකේ වර්කවුට්ස් කරලා ගෙදර ගිහිල්ලා තව කැලරීස් මොන හරි ජරාවක් කැමරේට මොන හරි කාලා එක්සැම්පල් මොන හරි කාලා ඊට පස්සේ සමහර අය කරන්නේ ඊට පස්සේ ජිම් එකේ ට්‍රේනර් නැත්තම් ජිම් එකේ ට්‍රේනර් බයිනවා වර්කවුට් එක වැඩක් නැහැ ගාඩු වෙන්නේ නැහැ එහෙම කියලා. අපි කැලරි ඩෙෆිසිට් එක කරලා යන එක තමයි කෙට්ටු වෙන්න තියෙන හරියම විදිය. එතකොට දැන් අර මේ කාබ් 0 කරලා ෆැට් ලොස් කරනවනේ සමහරව. ඒ ක්‍රමය ගැන මොකද හිතන්නේ? උෂාන් මෙහෙමයි. කාබ් 0 කරපු පළියට ෆැට් ලොස් වෙන්නේ නැහැ. හරිද? මොකද අපේ ඩේලි කරන හැම මූවමන්ට් එකකටම අපිට කාබ්ස් ඕනේ. එතකොට අපි කාබ්ස් එකකට ගත්තේ නැහැ කියන්නේ අපේ බොඩි එකේ ඒ දවසේ කරන මූවමන්ට්ස් වල එනර්ජි එකක් ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කාබ්ස් දාගන්න ඕනේ. අපි කාබ්ස් ගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට විතරක්. ඕනෑවට වැඩිය කාබ්ස් අරගන්න බෑ. අපේ බොඩි වේට් එකයි අපේ හයිට් එකයි ඒ ටික බලලා අපිට හොයාගන්න පුළුවන් අපේ බොඩි එකට ඕනි කාබ්ස් කොච්චරක් ඕනේද කැලරිස් කොච්චරක් ඕනේද කියලා. එතකොට අපි ඒ අවශ්‍ය ප්‍රමාණයට විතරක් කාබ්ස් ගත්තාම ඇති. බොඩි එක. ඕනෑවට වැඩිය ගන්න අරගන්න. හැබැයි කාබ්ස් 0 කරන්න හොඳ නැහැ. මේ එතකොට මම අහලා තියෙනවා ෆැට් ලොස් කරන්නේ එරොබික් සිස්ටම් එක කියලා එකක්. ඒක මොකද්ද? ඒ කියන්නේ උෂාන් මෙහෙමයි. අපි එරොබික් සිස්ටම් එක කියන්නේ අපි සිම්ප්ලි ගත්තොත් එහෙම ඔයාගේ බොඩි එක ඔක්සිජන් යූස් කරලා එනර්ජි එකක් හදන එකට තමයි සිම්ප්ලි ගත්තොත් එහෙම එරොබික් සිස්ටම් එක කියන්නේ. එතකොට අපි කියමු අපි සයික්ලින් කරනවා, ජොගින් කරනවා, අපි වොක් එකක් දානවා. අපි ලොන්ග් ඩිස්ටන්ස් එකක අපි ඔය දේ කරගෙන යනකොට අපේ එරොබික් සිස්ටම් එක වැඩ කරන්න පටන් ගන්නවා. අපි එක්සැම්පල් එක විදිහට ගත්තොත් එහෙම අපි කියමු අපි ට්‍රෙඩ්මිල් එකේ යනවා කියලා. අපි ට්‍රෙඩ්මිල් එකේ වොක් එකක් දානවා. අපි ට්‍රෙඩ්මිල් එකේ වොක් එකක් දානකොට අපේ වොක් එක දාන පළවෙනි පැය භාගය වගේ අපේ එනර්ජි වලට යූස් වෙන්නේ කාබ්ස්, ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් තමයි එනර්ජි වලට යූස් වෙන්නේ. ඊට පස්සේ අපේ ෆැට් පටන් ගන්නවා එනර්ජි වලට කන්වර්ට් වෙන්න. ඊට පස්සේ අපි ෆැට් බර්න් වෙනවද? ඔව් ෆැට් ලොස් වෙන්න පටන් ගන්න එතන ඉඳන් තමයි ෆැට් බර්න් වෙන්න පටන් ගන්න. මොකද අපේ ෆැට් එක තමයි බොඩි එකේ ස්ටෝර් වෙලා තියෙන ෆැට් එක එනර්ජි වලට කන්වර්ට් වෙනවා. එතකොට අපි කියමුකෝ අපි නිකන් ඒක හරියටම විනාඩි 30න් අපේ කාබ්ස් ඉවර වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. විනාඩි අපි නිකන් රෆ්ලි ගත්තොත් අපි කියමු විනාඩි 30ක් විතර ගියාට පස්සේ එතනින් එහාට අපි බෝක්කයක් දානවා කියන පැය එකමාරක් ඔය පැය එකමාර වගේ ඇතුළත අපේ ෆැට් තමයි එනර්ජි වලට කන්වර්ට් වෙලා බර්න් වෙලා යන්නේ. එතකොට එතනදී අපේ ලොකු ෆැට් බර්න් එකක් වෙනවා. දැන් අපි කියමුකෝ අපි නිකන් විනාඩි 20ක් විතර ට්‍රෙඩ්මිල් එකේ ගිහිල්ලා අපි බර්න් කරන්නේ ෆැට් වලට වැඩිය අපි කැලරීස් තමයි බර්න් කරන්නේ. හරි. එතකොට අපි පැයක් විනාඩි 30කට වැඩිය විනාඩි 40කට වැඩිය ඒ වගේ අපි එක දිගටම ට්‍රෙඩ්මිල් එක කරොත් එහෙම ට්‍රෙඩ්මිල් එකේ වොක් එකක් දැම්මොත් විනාඩි 20න් නවත්තන එකට වැඩිය ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා විනාඩි 40ක් 50ක් 60ක් අපි ට්‍රෙඩ්මිල් එක කරලා. එතකොට එතනදී අපේ ෆැට් ලොස් වෙන එක ගොඩක් වැඩි. ගොඩක් ලොකු ෆැට් පර්සන්ටේජ් එක ලොස් වෙනවා අපි ඒ ටයිම් එක කරද්දී. ඔව් ප්‍රොමෝෂන් කෝඩ් එකක් දාමු. ඕ ඒකේ අන්න හරි උෂාන් නෝ ප්‍රොමෝෂන් කෝඩ් එක දුන්නොත් අපි 25% ඔෆ් එකක් දෙනවා පළවෙනි මාසෙට. ප්‍රොමෝෂන් කෝඩ් එක හරිද? එතකොට වීඩියෝ එක බලලා මට කීයක් හරි හම්බ වෙනවද නැද්ද? ඔයාලා හම්බෙන්නේ නැහැ කීයක්. නෑ කීයක්වත් දෙන්නේ නැහැ. සිම්ප්ලි ගත්තොත් ඕක තමයි එරොබික් සිස්ටම් එක කියන්නේ. අපිට ඕන නම් ඕක ඊට වැඩිය පර්සන්ටේජස් අරගෙන කියලා දෙන්න පුළුවන්. එතකොට ඒක පොඩ්ඩක් කම්ප්ලිකේට් වෙනවා. ඒක තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. අපි දැන් මෙතන මේ ලේසි කියන්නේ ලේසි හරි විදිහට ඔව් මොනසෙට තේරුම් ගන්න පුළුවන් විදිහට කරන. ඒක නිසා අපි ඕක තමයි සිම්ප්ලි ගත්තොත් එරොබික් සිස්ටම් එක කියන්නේ. වීඩියෝ එක ඔයගොල්ලෝ මෙච්චර වෙලාවක් බලන් හිටියා නම් මම හිතනවා ඔයගොල්ලන්ට අමිත්ගෙන් දැනගන්න පුළුවන් වුණා කියලා සයන්ටිෆිකලි ෆැට් ලොස් කරන දේ ගැන යම් කිසි දෙයක්. උෂාන් මට තව දෙයක් කියන්න ඕනේ මෙහෙමයි. අනිත් එක අපේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඇඟ හදනවා කියන්නේ ෆැට් ලොස් කරනවා කියන්නේ මසල් බිල්ඩ් කරනවා කියන්නේ මැජික් එකක් කියලා. ඒ කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නේ ජිම් එකට ඇවිල්ලා සතියක් දෙකක් වර්කවුට්ස් කරාම ඇඟ අඩු වෙනවා, ෆැට් ලොස් වෙනවා, මසල් බිල්ඩ් වෙනවා එහෙම. ඇත්තටම මේ කියන්නේ ජිම් එකට ඇවිල්ලා වර්කවුට්ස් කරනවා කියන්නේ බොඩි බිල්ඩින් වලින් ගත්තොත් එහෙම 130ක් වගේ. ඊටු 170ම අපේ රෙස්ට් එක අපේ නිින්ද ඊට පස්සේ කෑම නියුට්‍රිෂන් තමයි නම්බර් 1 තියෙන්න ඕනේ. අනිත් එක ඩිසිප්ලින්, කන්සිස්ටන්සි. ඔය ඔක්කොම නැතුව අපිට කවදාවත් බොඩි එකක් හරියට බිල්ඩ් කරගන්න වෙන්නේ නැහැ. එතකොට ගොඩක් අය කරන්නේ ජිම් එකට ගිහිල්ලා සතියක් විතර වර්කවුට් කරනවා රිසල්ට් එකක් නැහැ කියලා ගෙදර නවතිනවා. එතකොට ඔහොම කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි මිනිස්සු මාර විදිහට ජිම් යනවා මේ දවස්වල. හැබැයි ජිම් යන අයගෙන් එක දිගට අවුරුද්දක් දෙකක් තුනක් හතරක් ජිම් යන්නේ කී දෙනෙක්ද? දැන් normally හිතලා බලන්න සාමාන්‍ය මිනිස්සු 100ක් ජිම් එකට ගියොත් අවුරුදු දෙක තුනකින් බලද්දී ඒ 100න් මිනිස්සු 20ක් විතර තමයි ජිම් එකේ ඉතුරු වෙන්නේ පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ. ඒකයි. ඒ කියන්නේ කන්සිස්ටන්සි කියන එක නැතුව කවදාවත් එකක් හදන්න බෑ. මගේ theory consistency is the key. අනිත් එක ඩිසිප්ලින්. ඩිසිප්ලින් කියන්නේ මේන්ලි ඩිසිප්ලින් ගත්තොත් එහෙම කෑම මම කියන්නේ. ඔව්. කෑම තමයි. කෑම හරියට ගන්නවා කියන්නේ ඩිසිප්ලින් එකක්. අපේ කෑම ටික හරියට දාගන්නේ නැතුව ජරාව කාලා
අනවශ්‍ය දේවල් කාලා වාකරා වගේ ඒව කාලා ගවල් හදන්න බෑ. ඔව්. ඒව හදන්න බෑ. දැන් වත් තියරි එක හරියට දන්න නිසා තමයි මම ඔච්චර කෑම ජරාව කාලා ඔක්කොම කරලා තෝ ඒක ගන්නට තියාගෙන ඉන්නේ. තියාගෙන ඇත්තනේ. ඒක නිසා හරිද? Consistency සාමාන්‍යයෙන් දන්නේ. මම gym එකට යනවා මොනවා කරා. අන්න ඒකයි දැන්. ගෙදරදී workout කරනවා. absorb කරනවා කරනවා. ඔව්. වා තියරි එක දන්නවනේ. වා තියරි එක දන්න නිසා තමයි වා ඔය ගන්නට එක තියාගෙන ඉන්නේ. ඒක අනිවාර්යයෙන්ම බොඩි එකට රෙස්ට් එකක් දෙන්න ඕනි. අනිත් එක තමයි ගොඩක් අය සමහර අය දවස් 7ම වර්කවුට්ස් කරනවා. දවස් 7ම වර්කවුට්ස් කරලා එකක් හදන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම ඩිසිප්ලින් කියන දේ තියෙන්න ඕනේ. බොඩි බිල්ඩින් කරනවා නම් ෆැට් ලොස් කරනවා නම් මොන දේ කරත් ඩිසිප්ලින් කියන එක නම්බර් 1 තියෙන්න ඕනේ. නැත්තම් කන්සිස්ටන්සි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්තම් අපිට ෆැට් ලොස් කරන්න බොඩි එකක් බිල්ඩ් කරගන්න දේවල් කරන්න හරි අමාරුයි. අමිත් එහෙනම් මේ thank you very much ඔයාගේ වෙලාව වැය කරගෙන අපේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂක ජනතාවට අපි දෙයක් කියලා දුන්නාට අමිත්ගෙන් මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මම contact number එක දාන්නම් මෙතන. මෙයා ඉන්න gym එක තමයි Nova Fitness කොතලාවල. මේක අපි මේ දැන් කතා කරගත්ත දෙයක්. උෂාන් කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයගලන්ට first month එකේ 25% off ගන්න පුළුවන්. එහෙනම් stay fit. හම්බෙමු ඊළඟට. Thank you. Thank you brother. Thank you.